ඈත අතීතයේ අපේ රටේ හිටියේ දැනුමෙන් තාක්ෂණයෙන් ගණිත ශාස්ත්‍ර හා නානාවිධ විද්‍යාවන්ගෙන් සන්නද්ධ වූ මිනිස්සු. කෘෂිවාරි තාක්ෂණයට නිපුණයන් වූ ඔවුන් දැවැන්ත ශිලාමය නිර්මාණකරණයේද නිපුණයන් වූවා. මහා කළුගල් දෙපළු කරලා ඒවා සුමටව හැඩ කරලා මහා දැවැන්ත නිර්මාණ කළා. ඒ කතාව එහි ලියාද තිබුවා. බුදුන්ව එම දහම හිතට දරුණු ප්‍රමාණයේ තරමටම මහා පිළිම නෙළුවා. මහා සාගර වගේ ජලාශය හැදුවා. මහා කළුගල් එක පිට එක තියලා දැවැන්ත නිර්මාණ කලාසේම ගිනියො නැති තරම් ගඩොල් හදලා ඒ කළුගලින් සෑදූ කුළුණු වට කරලා මහා රාජමාලිගාද ආරාම සංකීර්ණයන්ද ගොඩ නැගුවා. ආස උසට මහා දාගැබ්ද හැදුවා. ඒ දියුණුවේ සම්මත නූතන තාක්ෂණ ක්‍රමවිදි කිසිත් නොමැති කාලෙත් තිතට නූලලුම ඒ නිර්මාණයන් කළා. මේ රට කෙරෙහි අතීත මිනිසුන් තුල තිබූ සැබෑ ආදරයත් රටේ දියුණුව කෙරෙහි ඔවුන් තුල තිබූ කැපවීමත් රාජ්‍යෙහි බලයේ සිටි රජවරුන්ගේ අවංක නායකත්වයත් ඒ අරහා ගොඩනැගුණු ධාර්මික රාජ්‍ය පාලනයද ඒ අතීත දිනුවට හේතුවක් වුණා. බුදුන් හා එම දහම කෙරෙහි ඔවුන් තුල තිබූ අචල ශ්‍රද්ධාව නිසාම උන්වහන්සේට ඇබ්බැහි වුණු මිනිස්සු මේ සියලු වෙනස්කම් කළා. මහා විහාර නිර්මාණකරණයේද එහි අධ්‍යක්ෂණයේද නිපුණයන් වුණු දැනුමෙන්ද ආධ්‍යාත්මයෙන්ද සම්නත් වුණු රහතන් වහන්සේලා ප්‍රමුඛ වූ මහා සංඝ රත්නය රජුට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම ලබා දෙමින් ඒ මහා නිර්මාණ වලට දායකත්වය සැපුවා. විහාරකරණයේම බුදුදහමට අදාළ සියලු ග්‍රන්ථද බුද්ධ ඉතිහාසයට අදාළ සියලු ග්‍රන්ථද රචනයේ යෙදුනේ මේ බිමේ වැඩ සිටිය මහා යතිවරු. ඒක අපේ සම්ප්‍රදාය දුනා. ගණ්ඨාකාර ගටාකාර ධාන්‍යාකාර බුබුලාකාර ආමලකාකාර හැඩයන්ගෙන් හැදෙන මෙලට විහාර කර්මාන්තය සිංහල බෞද්ධ අපටම උරුම අපිටම අනන්‍ය වූ අපේම සම්ප්‍රදායක්. වර්තමාන ඉන්දියානු භූමියේ අතීත නටබුන් අතර ඇති ඉපැරණි බෞද්ධ නටබුන් වලින් කියා පාන්නේ අතීතයේදී ඔවුන්ද අපිද එකම භූමි කඩේ සිටියේදී මේ භූමියෙන් ඒ භූමියට ගිය එළ බෞද්ධ සම්ප්‍රදායන්ගේ මූල ශේෂයන් විනා අන් කිසිවක් නොවේ. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙලා මාස දෙකක් වැනි කෙටි කාලයකදීත් උන්වහන්සේගේ ලද කේශ ධාතුන් තැන්පත් කරලා ලෝකයේ පළමුව හැදෙන විහාරය තියෙන්නේ බුදුන් ඉපදුනාය කියන ඉන්දියාවේ නෙවෙයි. ඒ තෙවරක් පමණක් වැඩි අය කියන මේ රටේ ඒ ගිරිහරු සෑයයි. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් වන කෙටි කාලයකදීත් උන්වහන්සේගේ ලද කේශ ධාතු තැන්පත් කරලා ලෝකයේ දෙවිනියට හැදෙන විහාරය තියෙන්නේ බුදුන් අවුරුදු 80ක් පුරා ජීවත් වුණාය කියන ඉන්දියාවේ නෙවෙයි. තෙවරක් පමණක් වැඩි අය කියන අපේ රටේ ඒ සුමන සමන් දෙව් රජු හදන මහියංග සෑය. බුද්ධ ශාසනයට අනාගතේ අභ්‍යන්තරයෙන් හා බාහිරින් එල්ලවිය හැකි තර්ජනයන් හා අභියෝගයන් කල් තියා හඳුනා ගන්නා රහතුන් බුදුන්ගේ ශාරීරික පාරිභෝගික ධාතුන් මහා දාගැබ් හදලා ඒවා තුල ආරක්ෂාකාරීව සැඟවුවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේ දේශනා කළ 80000ක් වූ ධර්මස්කන්ධය ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන්හි ලියා තැබුවා. ධර්මකාරණා පොතේ ලියවේ බුදුන්ගේ පිරිනිවීමෙන් පසු වුණාට බුද්ධ ඉතිහාසය ඊට පෙර සිටම අකණ්ඩව ලියමින් ආවා. එයයි මහා සම්මතයන්ගේ කතාව. මහා වංශය නමින් ලියවෙන්නේ. නානාවිධ කුසුමයන්ගෙන් ගොතන ලද මල්දමක්සේ එම වංශ කතාව එහි ආරක්ෂාව පතාම එකම පොතක නොලියා නානාවිධ පොත්වල විසිරුවා ලියවා. ඒ නිසා ඒ කතාවද එකවර ග්‍රහණය කර ගැනීමට හැකි ආකාරයට ලියා නැති වගත් පැහැදිලි. උන්වහන්සේලා දැනන් හිටියා අනාගතයේ මේවා හෙළිදරව් වෙන්න ඕන දවසට මේ ඉවපස් එන සංසාරිකයන් මේවා සොයාගෙන එන බව. ඒ නිසා එවුන්ට දැනෙන්න තේරෙන්න හැඟෙන්න මේ කතාව සත්‍ය අසත්‍යයෙන් වහලා අසත්‍ය සත්‍යයෙන් වහලා ආශ්චර්යජනක අద్භූත සිද්ධියස්සේ ඉංගි ව්‍යංගාර්ථ ප්‍රයෝග යොදලා විවිධ වූ මන්සලකුණු තියලා සංගවා ලියවා. අද ඒ සසර ගති පුරුදු ඇති මිනිස්සු මේවා සොයා නැවිලා ඒ කතාව ටික ටික කියනවා. මෙහි එවුන්ට දැනෙන හැඟෙන මේ කතාව උගතුන්ට නොදැනෙන නිසාම යතිවරු වංශ කතාවේ සංගවා ලියා ඇති නොකියා කියන කතාව තේරුම් කරගත නොහැකිව දුන්න වැරදි අර්ථකථන නිසා අපේ මුළු ඉතිහාස කතාවම උඩු යටි කුරු කරලා දාලා තියෙනවා. රුවන්වැලි මහා සෑය විශේෂී වන්නේ එම ස්ථානය පෙර සිව් බුදුවරයන්ගේම පාද ස්පර්ශයට පාත්‍ර වුණු තැනක් වීමත් ගෞතම බුදුන්ගේ ද්‍රෝණය ධාතුන් වැඩ හිඳිනා විහාරය වීමත් එහි මංගල උත්සවයට දඹදිව සතරදී භාගයේ වෙසෙන රහතුන් සහ සංඝයා වහන්සේලා දහස් ගණනින් සහභාගී වූ උත්සවය වීමත් නිසායි. සෑබිම සකස් කිරීමට ප්‍රථම එහි ආරම්භයේදී කළ ක්‍රියාවන් ගැන මහා වංශ ටීකාවේ 29 වන පරිච්ඡේදයේ 410 වෙනි පිටුව මෙන්න මෙහෙම කියනවා.
මහා සෑය කරවීම ආරම්භණු කැමැතිව එය භූමි කම්පන ආදී සියලු උවදුරු දැරිය හැකි වනසේ තිරකොටම කරවනු කැමැත්තේ මහා මහින්ද තෙරුන් විසින් සෑබිම දක්වනු පිණිස පිහිටුවන ලද තැඹ ඉවත් කරවා එහි සෑය පිහිටුවන තැන ගැඹුරින් සත්‍රියන් පමණ බිම සෑරවීම ආදී පළමු කොට කළ යුතු බිම් පිරියම් කරවීද සුහස් ගණන් මිනිසුන්ගේ බල ඇති මහා යෝධයන් ලවා සුණු විසුණු කළ ඉක්බිති මහා ඇතුන් ලවා මැඩවීය. රජතමේ ඇත් පයින් මැඩීමෙන් එම බිම් පෙදෙස ඝන බවට පත් වූ කල්ලි ඒ මතුෙහි නව නීතනම් මැටි වෙසෙස අතුරු ආපීය. එහිම 412 වෙනි පිටුව කියනවා බිම් කටුකෝල් හැරවීම ආදී 12 වැදෑරුම් බිම් පිරියම් කරවා මහා විහාරයේ බෙර අසුරුවා භික්ෂු සංඝයා රැස් කරවා ඊට පසළොස්වක පොහොව දවසී උතුරු නැකතින් මහා සෑ මගුල්ගල් පිහිටවන්නේ යනුවෙන්. ඉතින් එහෙම ගැඹුරට ක්‍රියන් 7ක් පස් අයින් කරලා කළ දාගබේ පාදම තමයි නමවරක් ගෙලා බැස්සය කියලා අදලත් අපි අය කියා දෙන්නේ. ඊට පසු දින විහාර සීමා ලකුණු කිරීම ආරම්භයේදීම දුටුගැමුණු රජු විශාල සෑ වටයක් අඳින දුටු මේ උත්සවයේ මූලිකත්වයෙන් කටයුතු කළ සිද්ධාර්ථ නම් මහදිමත් තෙරුන් විසින් අනාගතයේ විය හැකි උවදුරු දැකලා ඒ වළක්වලා එම සෑවටය කුඩා කරන ලෙස රජුගෙන් ඉල්ලා සිටිනවා. එයට හේතුව ලෙස ඒසා විශාලව විහාරයක් ඉදිකළොත් රජුගේ ජීවිත කාලය තුළ එය නිම කිරීමට ඇති නොහැකි යාවත් අනාගතයේ එහි නඩත්තුව හා ප්‍රතිසංස්කරණ කටයුතු වලට ඇති බාධාවන් නිසා එයට හේතුව ලෙස දක්වනවා. උන්වහන්සේගේ උපදෙස් වලට අනුව දුටුගැමුණු රජු එම සෑවටය මධ්‍යම ප්‍රමාණයෙන් සලකුණු කරනවා. අනෙක් සුවිශේෂීම කාරණය වන්නේ මේක හැදුවේ දුටුගැමුණු රජු වුණාට මේ මහා සෑයේ සලස්ම අඳින්නේ ඊට අවුරුදු 150කටත් එහා කාලේ මේ වැඩ සිටිය මහා මහින්ද තෙරුන් විසින් ඒ දේවානම් පිතිස්ස රජු දෙකතුව දේවානම් පිතිස්ස රජුගේ විහාර කර්මාන්තේ පස්වෙනියට කරනුවේ මේ මහා සෑයේ සලස්ම ඇඳීමත් මහා සෑය පිහිටු විය යුතු තැන ශිලා ස්තම්භය පිහිටු වීමත්ය. එය මහා වංශ ටීකාවේ 20 වෙනි පරිච්ඡේදයේ 325 වෙනි පිටුව සඳහන් කර සිටිනවා. මහා සෑයේ සීමාව ලකුණු කිරීමෙන් අනතුරුව වංශ ටීකාවේ 29 වෙනි පරිච්ඡේදයේ 420 වන පිටුව කියනවා ඉක්බිති රජ තෙමේ නව වස්ත්‍රාදී අලංකාරයෙන් නම් අයුරින් විභූෂිත වූ ජාති සම්පන්න වූ දියමන් මාපිය නැති ඇමතියෙකු ලවා රංගඩුළු අතරින් එකක් ගෙන්වාගෙන මිත්තසේන නම් තෙරුණුව නැගෙනහිර දෙසින් වෘත රේඛාව සලකුණු කර තැන්හි සුවඳ මැටි පිටක් එළවූ ජයසේන නම් තෙරුණුව එහි ජලයේස සමකලහ. මෙසේ නොඑක් මංගල විදියෙන් සකස් කර ලද තන්හි සුබමෝත් පළමු මගුල් ගඩුල පිහිට වීය. මෙහිදී කියනවා විවිධ මංගල චාරිත්‍රයන් කරනු ලැබීමෙන් පසු මහා පොළොව කම්පා වුණාය කියලා. ඒ විවිධ මංගල චාරිත්‍රයන් කියන්නේ සුවිශේෂී වූ ධාතු මංජුසාවල බුදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් එක් කොටසක් තැපපත් කිරීමයි. ඊට පස්සේ එහෙම කියනවා ඒ ඇමති පුතුරු සමාන නම් ඇති සොඳුරු වූ මංගල සම්මත වූ අන් ඇමති පුතුන් සද්දලක ලවා අනෙක් රං ගඩුළු සතද ගෙන්නවා ඔවුන් ලවා ඒ ගඩුළුද පිටු විය කියලා. ඒ තැන් හතිත් වෙන්නේ අර කලින් විදිහටම බුදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් කොටස් කර නිදන් කරවීමයි. දාගබ මැදේ දුටුගැමුණු රජුයි ධාතුන් නිදන් කරන්නේ. එයයි 9 වෙනි තැන. ඒ නව පාරම පොළොව කම්පා වුණ බවයි මෙහි කියන්නේ. ඊට පසුව එම ස්ථාන නමෙහි නව කියලා පමණ ගඩුළු වලින් පොළොව මතු පිට දක්වා එම ධාතුන් පිරි භූමිය වැසවීමයි. නව වරක් එහි පාදම ගිලා බැසයි කියලා වැරදි අර්ථකථන දෙන්නේ. ඒ අනුව පැහැදිලි එතන වෙන්නේ ප්‍රධාන දිසා අනු දිසා 8 තැනේ යා දාගබ් මැදේ දවන නව තැනක ප්‍රභූ නව දෙනෙකු නව වරක් ධාතුන් නිදන් කර පොළොව මතු පිට දක්වා ගඩුළු වලින් වැසවීමයි. පොතේ ඇති සත්‍ය කතාව අසත්‍ය ලෙස වෙනස්ම විදිහකට අපට කියා දුන්නට ඇත්තටම උනේ ඒකයි. මෙන්න මේ කතාවේ ඉතිරි ටික වංශ කතාව පවසන පරිදිම විජය රජකල රුහුණේ අනුරාධපුර මහමෙවුනා වූයේ දුටුගැමුණු රජු ඉදිකල නිවැරදි රුවන්වැලි මහා සෑය නම් කරලම මේ කතාව අවසන් කළ හැකි වේවි. එදාට වංශ කතාවේ කියවෙන අනුරාධපුර පොළොන්නරුව රාජධානී පිහිටියේ රටේ දකුණේ බව එළි වෙනකොට වර්තමාන අනුරාධපුර පොළොන්නරුව අතීත දඹදිව රාජධානියේ ප්‍රධාන මර්මස්ථානය ලෙසද එළිදරව් වනවා ඇත. එකම විදිහට නැවත නැවත ලියවෙන මේ බිමේ ඉතිහාස කතාවද පොතේ ඇති විදිහටම නැවත අනාගතයේද ලියවෙන බවත් ක්‍රමයෙන් හෙළිපෙහෙළි වන අතීත දඹදිව හෙළිදිව රාජ්‍යයන් නැවත ක්‍රමානුකූලව ප්‍රතිනිර්මාණය වන බවත් මෙවැනිම වූ උත්සාහයන් මත හඳුනා ගන්නා පැරණි ස්ථාන හා සිද්ධාස්ථාන අනාගතයේ මේ බිමේ පහළ වන සිංහල බෞද්ධ නායකයෙකු යටතේ නැවත එනමින්ම නාමකරණය වන බවත් පෙර ඔජදීප වරදීප මණ්ඩදීප හෙළදීප ලෙසද රටේ දකුණු ප්‍රදේශයේ හැඳින්වූ අවධියේද උතුම් වූ දඹදිව දීම උපත ලබා බුද්ධත්වයට පත්
කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම බුදුවරුන් සේම අනාගතයේ මෙහිම පහළවන මෛත්‍රී බෝධිසත්වයන්ද එම නාමකරණය වූ දඹදිවම පොත ලබා අනාගත වංශ දේශනාවේ සඳහන් පරිදිම උතුම් වූ බුද්ධත්වයට පත්වන බවත් ඊට අවශ්‍ය වටපිටාව හා පසුබිම වර්තමානයේ සැකසීමෙන් පවතින බවත් පැවසිය යුතුමයි. ජය වේවා.